හායි කොහමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. ඉතින් මං අද හදාගන්න යන්නේ ලොකු අය වගේම පොඩිත්තොත් හරිම කැමති පැණි බේරෙන පැණි බෝන්දි. ඉතින් මේවට රසකාර කල්ලිපිත්තේ මේ ද්‍රව්‍ය එකතු කළා නැති නිසා ඔයාලට වගේ පොඩිත්තන්ට උනත් බය නැතුව හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරේ නැති කෙනෙක් නම් channel එක subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අපි බලමු මම මේ රසම රස පැණි බේරෙන බෝන්දි එක හදාගත්තේ කොහොමද කියලා. අපිට මෙතනදී අවශ්‍ය වෙනවා පිටි ග්‍රෑම් 250ක්. මම මේ පිටි ග්‍රෑම් 250 හලලා භාජන එකට එකතු කරගත්තා. දැන් ඒකට මම ඊස් තේ හැඳි භාගයක්, ඒ වගේම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගත්තා. සීනි මේස හැඳි දෙකකුත් එකතු කරගෙන මම මේක ඉස්සරවම හොඳින් කලවම් කරගන්නවා. මේ ටික හොඳින් කලවම් කරගෙන මම මේකට වතුර කෝප්ප එකහමාරක් එකතු කරගන්නවා. මම මේ වතුර කෝප්ප එකහමාරම එකවර එකතු කරගන්නේ නැහැ. වතුර කෝප්ප 1.4ක් එකතු කරගෙන ඔයා මේක හොඳින් මික්ස් කරන්න. මික්ස් කරලා බලද්දී ඔයාලට වතුර ඇති කියලා හිතෙනවා නම් අය මේකට වතුර එකතු කරගන්න එපා. ඒ විදිහට වතුර එකතු කරගෙන මම මේක හොඳින් මික්ස් කරගත්තා. අපි දැන් මේක මික්ස් කරගෙන අපිට මේක හදාගන්න කැමති පාටකින් ෆුඩ් කලරින් එකතු කරගන්න පුළුවන්. ඔයාලත් මේකට ෆුඩ් කලරින් චොටි චොටි එකතු කරලා ඔයාලට අවශ්‍ය පාට වෙනකන් මේකට කලරින් එකතු කරගෙන ඒකත් මික්ස් කරගන්න. ඔයාලා ඒ කලරින් එකතු කරගත්තට පස්සේ ඔයාලා බලන්න මේ ඔයාගේ හදාගත්තු බැටර් එක මෙහෙම කැඩි කැඩි වැටෙන පදමටද තියෙන්නේ කියලා. එහෙම කැඩි කැඩි වගේ බැටර් එක වැටෙනවා නම් ඔයාගේ බැටර් එකෙත් පදම හරියි. දැන් ඒක අපි විනාඩි 20ක් විතර පිපෙන්න තියන්න ඕනේ. ඒක පිපෙනකම් මම මේකට අවශ්‍ය සුගර් සිරප් එක හදා ගන්නවා. මම භාජනයකට මෙතනදී සීනි ග්‍රෑම් 350ක් එකතු කරගත්තා. ඒ වගේම වතුර අඩු කෝප්ප 1.4ක් එකතු කරගත්තා. මේව එකතු කරගෙන මම ලිප් ඔන් කරගෙන මේකේ සීනි ටික දිය වෙනකන් හොඳින් හැඳි ගා ගන්නවා. අපි වෙන කැවිලි වර්ග වගේ මේකේ පැණි එක ගොඩ උණු කරගන්නේ නැහැ. සීනි එක සාමාන්‍ය ප්‍රමාණයට අතේ ඇලෙන ගානට තියෙනවා නම් අපේ පැණි පදම හරි. දැන් මම මේකට කුරුඳු කොලයක්, ඒ වගේම චූටි දෙහි පෙත්තක් එකතු කරගන්නවා. මේ ටිකත් එකතු කරගෙන අපි මේක පැණි එකේ ඒ විදිහටම තියෙන්න දෙන්න ඕනේ. එතකොට මේකේ රසය පැණි එකට එකතු වෙනවා. දැන් මම හදාගත්තු බැටර් එක පයිපින් බෑග් එකකට එකතු කරගන්න ඕනේ. මෙතනදිත් ඔයාලා බැටර් එක පයිපින් බෑග් එක පිරෙනම එකතු කරගන්න එපා. අපිට පයිපින් බෑග් එක අල්ල ගන්න පුළුවන් ඉඩ ඉතුරු වෙන්න මේකට බැටර් එක එකතු කරගන්න. එහෙම එකතු කරගෙන අපි මේක යටින් චූටි කොටසක් කපා ගන්න ඕනේ. අපේ බෝන්දි එක අවශ්‍ය ප්‍රමාණයට මේක කපා ගන්න. ගොඩක් කපා ගන්නත් එපා. දැන් භාජනයකට තෙල් එකතු කරගෙන ඒක හොඳින් රත් වුණාම මේ විදිහට ඔයාලා බැටර් එකෙන් චුට්ටි චුට්ටි එකතු කරගන්න. මේක හොඳින් පිපෙන නිසා එක තැනකට බැටර් එක ගොඩ එකතු කරගන්න එපා. චුට්ටි චුට්ටි එකතු කරගෙන මේ විදිහට ඔයාලා බෝන්දි එක හොඳින් බැද ගන්න. මේක හොඳට කැඩෙන පද වෙනකම් බැදගත්තට පස්සේ අපි මේක බාලා එකතු කරගන්නේ අපි හදාගත්තු පැණි එකටමයි. පැණි එකට එකතු කරගෙන අපි ඊළඟ බෝන්දි එක බාන වෙලා වෙනකම් මේක මේ පැණි එකේ පෙඟෙන්න තියන්න. පැණි එකේ තියලා ඊළඟ බෝන්දි එක බාන්න කලින් තමයි අපි මේ බෝන්දි ටික භාජනයකට අයින් කරගන්නේ. ඉතින් මේ තියෙන්නේ මං හැම එකපාරක් අයින් කරගත්තු බෝන්දි ටික. මේක හරිම රසයි. ඇතුලේ පැණි හොඳට උරලා තියෙනවා ඒවට. ඉතින් ඔයාගේ පොඩිත්තට මේ වගේ රස කෑමක් ගෙදරදීම හදලා දෙන්න. ඒ වගේම මේ පාර අවුරුදු කැවිලි මේසෙටත් ඔයාට මේ වගේ ලස්සන ඒ වගේම හරිම රස කෑමක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා